අපි මිය ගියාට පස්සේ පින්වතුනි අපි වටා එක් රැස් වෙලා ඉන්න දහස් සංඛ්‍යාත මිනිස්සු අඬ අඬා එනවා. කොහෙට දෙන්නේ? අපිව භූම දානය කරන ඒ වලගාවට එහෙම නැත්නම් ආදාහනය කරන ආදාහනාගාරයට. එතනින් එහාට පස්සේ කවුරුත් අපිත් එක්ක ඒ ගමන යන්නේ නැහැ. ඇයි අපිව භූම දානය කරලා අපේ ඥාතීන් එතනින් අයින් වෙලා යනවා. අපි වාදාහනය කරලා අපේ ඥාතීන් එතනින් අයින් වෙලා යනවා. එතනින් එහාට යන්නේ මොනවද? සුකෘතං දුෂ්කෘතං චෛව. අපි කරන හොඳ වැඩේ නරක වැඩයි විතරයි. ගච්ඡන්ත මනුගච්ඡති. අපේ සිතත් සමග එන්නේ අපිත් සමග යන්නේ අපි මිය ගියාට පස්සේ අපි කරන හොඳ වැඩ සහ නරක වැඩ. මම නැවත නැවතත් සිහිපත් කරනවා තමන් ජීවිතයේ සිහිය කල්පනාවෙන් යුක්තව කටයුතු කරන්න, සිහි බුද්ධියෙන් යුක්තව කටයුතු කරන්න. තමන්ගේ ජීවිතයේ මේ මොහොතේ තමන් එදිනෙදා ජීවිතයේ පුරුද්දක් වශයෙන් යම් නරක ක්‍රියාවක් කරන් යනවා නම් ඒක සදාටමයින් කරන්න. තමන්ගේ ජීවිතයේ සදාටමයින් කරලා ඒ වෙනුවට තමන්ගේ ජීවිතයේ යහපත් ක්‍රියා පමණක් කරන්න පටන් ගන්න. එහෙම යහපත් ක්‍රියාවන් පටන් ගත්තට පස්සේ තමන් හිතන්න මම මගේ ජීවිතයේ මේ වෙනකන් කරගෙන ආපු සියලුම නරක වැඩ සියලුම අකුසල් ක්‍රියාවන් මම මෙන් අයින් කරනවා. මයින් කරලා මම මේ මගේ ජීවිතේ මම පුළුවන් වෙලාවට කුසල ක්‍රියාවන් පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරනවා. එම සිද්ධ කරාට පස්සේ වෙන්නේ මොකද්ද? අපිට පිනක්මයි. පින කියලා හඳුන්වන්නේ මම මුලින් සඳහන් කරා වගේ අපි යම් දෙයක් සිද්ධ කරලා ඒ පිළිබඳව දවසක් දෙකක් සතියක් මාසයක් අවුරුද්දක් අවුරුදු දෙක තුනක් ආයෙ නැවතත් ඒ ක්‍රියාව අපි සිද්ධ කරන කම්ම අපි ඒ පිළිබඳව සිහිපත් කරන වාරයක් පාසා මතක් කරන වාරයක් පාසා පින්වතුනි සිතේ ඇති වෙන්නේ පිනක්මයි. එහෙම පින්කම් සිද්ධ කරගත්තට පස්සේ උන්ගිය තැන ලැබේ නිදහනය. අපිට උතුම් අමා මහ නිවනින් සැනසීමට ඒ පින අපේ ජීවිතයට හේතු වෙන උපකාරී වෙනවා. ඒකයි පින්වතුනි ලෝතර බුදුන් දේශනා කරන්නේ තමන් සිහි කල්පනාවෙන් යුක්තව කටයුතු කරන්න. සිහි කල්පනාවෙන් යුක්තව ඉන්න. සිහි කල්පනාවෙන් යුක්තව ගමන් බිමන් යන්න. අඳින්න පළඳින්න. කන්න බොන්න. සේවක ස්ථානයේදී සමන්කේ සිද්ධ කරන සේවය තමන්ගේ උපරිමයෙන්ම සිද්ධ කරන්න. එහෙම සිද්ධ කරාට පස්සේ පින්වතුනි තමන්ගේ ජීවිතයට කවුරුත් අඩුපාඩු කියන්නේ නැහැ. අඩුපාඩු කියන්නේ නැත්තේ මොකද? තමන්ගේ ජීවිතයට අනුන්ට පෙන්වන්න අඩුපාඩු නැති නිසා. අඩුපාඩු නැති කරගන්න ඕනි කවුද? තමන්මයි. ඒකට තමන් මොකද්ද සිද්ධ කරගන්න ඕනි? තමන් සිද්ධ කරන සියලුම වැඩ යහපත් සිහි කල්පනාවෙන් යුක්තව කටයුතු කරන්න. එමෙ යහපත් කල්පනාවෙන් යුක්තව කටයුතු කරාට පස්සේ තමන් අර මම මුලින් සඳහන් කරා වගේ තමන්ගේ ජීවිතයට වෙන්න තියෙන අමතක වීම, අඩුපාඩු, අතපසු වීම, බාධක සියලුම දේවල් තමන්ගේ ජීවිතයෙන් අයින් වෙනවා.